හෙලෝ හැමෝටම මම අද කතා කරන්න යන්නේ මගේ වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකේ 27 වෙනි ටාස්ක් එක වන HTML, CS, JavaScript සහ Tailwind use කරගෙන කොහොමද responsive විදියට card page එකක් හදාගන්නේ කියලා. අපි දැන් ඒකට ගිහින් බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. ඊට කලින් මම මගේ හදාගෙන තියෙන වෙබ් පේජ් එකේ දැනට ඩිසයින් එකට යනවා. මෙන්න මෙතන තියෙන කාඩ් බටන් එක ක්ලික් කරලා අපිට කාඩ් බටන් එක උඩ බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රොඩක්ට්ස් දෙකක් මෙතන තියෙනවා කියලා වගේම පෙන්නනවා. වගේම ඒක මම තාම ප්‍රෝග්‍රෑම් කරලා නැති නිසා තමයි මම දැන්ට දෙකක් කියලා වැටලා තියෙන්නේ. අපි දැන් මේ බටන් එක උඩ ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් මගේ කාඩ් එකට මම මේක අරගෙන යනවා. එතකොට මම මේ කාඩ් එක හදාගෙන තින්නේ බයර් ඩෑෂ්බෝඩ් කියන එකේ ටැබ් කියලා කාඩ් එකක්. ඒ කියන්නේ මෙතනට ගියාම අපේ බයර් ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනට කාඩ් කියන එක ක්ලික් කරාම බලා ගන්න පුළුවන් ටැබ් එකක් විදියට shopping cart කියලා මෙන්න මෙහෙම අපේ කාඩ් එක ලෝඩ් වෙනවා. එතකොට දැන් අපි මෙතනින් බැලුවම මෙතන අපේ කාඩ් එක shopping cart කියලා මෙතන ටෙක්ස්ට් එකක් ඒ වගේම review your items before checkout කියලා මෙන්න මෙහෙම දීලා තියෙනවා. කොට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ට්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් වල මෙතන පොඩියට ඉමේජ් එක ඒකට දාලා ඉමේජ් එක ඒකේ නම ඒක දාපු ඉන්ස්ට්‍රක්ටර් ඒ වගේම මේකේ ලෙවල් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ප්‍රයිස් එක දීලා තියෙනවා. වගේම අපිට මේක බයි කරන්න ඕන නැත්නම් මෙන්න මේ විදිහට මම මෙතනින් bin එක අයිකන් එකක් දාලා තියෙනවා. මෙන්න මේක රිමූව් කරන්න. ඒ විදිහට මම මෙතන දැන් තමයි ප්‍රොඩක්ට්ස් තව දෙයක් ඇඩ් කරගෙන තියෙන ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ දකුණු අත පැත්තේ මෙතන තියෙනවා මේකට අදාළ ඕඩර් සමරි එක. ඒතර මම මෙතන ඕඩර් සමරි කියලා එකක් දීලා මෙතනින් සබ් ටෝටල් විදිහට මෙන්න මේ වල ඔක්කොගම එකතුව මෙන්න මෙතනට දැන්ට දීලා මම මෙන්න මෙහෙම දාලා තියෙන දැන්ට මම ප්‍රෝග්‍රෑම් කරලා නැතිනම් තමයි මෙන්න මේ විදිහට මම දැන්ට නිකන් දාගෙන තින්නේ. ඒ වගේම cost document delivery fee කියලා එහෙම දීලා question mark එක ඇතුලේ මෙන්න එහෙම බලා ගන්න පුළුවන්. අපිට මේ hover එකට ගෙනිච්චන් පස්සේ 20 rupees within same city, 500 rupees across cities and charges may different according to the seller කියලා මම මෙහෙම පොඩි මැහෙද්දයක් දීලා තිනවා මේ question mark එක උඩට ගිහින්. question mark එක උඩට අපේ mouse pointer එක අරන් ගියාම. ඒ වගේම දැන් මෙතනට මම දැන්ට නිකන් delivery fee එක මෙහෙම දාලා අපේ total එකට මෙහෙම දීලා තිනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ proceed to take checkout කියන එකත් ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. proceed to checkout කියන බටන් එකෙන් අපිට කරගන්න පුළුවන් ඉන්නේ මේ ඔක්කොම එකපාරම අපේ කාර්ට් එකේ දැන් තියෙන ඇඩ්ලා තියෙන ඔක්කොම ප්‍රොඩක්ට්ස් එක මෙන්න මේ බටන් එක ක්ලික් කරාම එකපාර buy කරන්න පුළුවන් වෙන තමයි මම මේ proceed to checkout කියන බටන් එක දීලා තියෙන්නේ. ඒ වගේම ඊට යටින් පොඩියට මම secure checkout powered by pay here කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ pay here කියන මෙතන කියන එකෙන් තමයි අපි ඉස්සරහට අපි මේ payment පැත්ත අපි හදාගන්න යන්නේ. ඊට පස්සේ මගේ ෆොටෝ එක මම මේකට ඇඩ් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක තමයි අපේ කාඩ් එකේ මම හදාගෙන තියෙන ඩිසයින් එක. අපි දැන් මගේ VS Code එක පැත්තට යන්න මේ කොහොමද මේ ඩිසයින් එක හදාගෙන තියෙන්නේ කියලා බලන්න. අපිට දැන් මගේ bio dashboard.php කියන ෆයිල් එක පැත්තට හම්බලා ගන්න පුළුවන්. මම මෙතන මුලින්ම මගේ PHP එකක් විතර හදාගෙන තියෙන අපේ header ෆයිල් එක මම මේකට ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මම tab කියලා variable එකක් හදාගෙන ඒකට eset get method එකෙන් අරන් යනවා කියලා බලනවා tab එකක්. tab කියන එක අරන් එනවා නම් ඒක tab විදිහට වෙන්නේ එහෙම අල්ලගෙන එහෙම නැත්නම් dashboard කියලා මම මෙතන කියලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන දැනට cart items කියලා variable එකක් හදාගෙන ඒකට එක කියන එක assign කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම design එක හදාගන්න මෙන්න මේ div එකක් දීලා ඒකට manage screen bg gray 50 කියලා දීලා මම tab navigation එක හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ tab සහ card කියලා හදාගෙන තියෙන දෙක. ඒකෙදි අපිට මෙන්න මේ විදිහට මම div එකක් ඇතුලේ මෙන්න මෙහෙම දීලා මම anchor chef එකක් විතර මෙන්න මෙහෙම හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අපිට පස්සේ අද කතා කරන්න තියෙන card කියන එක පැත්තට ගිහින් බලමු මේක මම කොහොමද හදාගෙන තියන්නේ කියලා. ඒ මම පෙන්නුවේ අපේ tab එක navigation tabs ටික හදාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි card එකට අපිට බලා ගන්න පුළුවන්. මම මෙතන මෙන්න මෙහෙම PHP ටැග් දාලා if tab එක equal නම් dashboard කියලා මෙන්න මේ කොටස පෙන්වන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් එහෙම කියන්නේ dashboard කියන එක නෙමෙයි නම් ඒක මම else if එකක් දීලා tab එක equal ද බලනවා cart එකට.
එහෙමනම් මම මෙන්න මේ සෙක්ෂන් ටික පෙන්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ සෙක්ෂන් ටික එකින් එක බැලුවොත් අපිට බලා ගන්න පුළුවන්. මම මේකේ පළවෙනි සෙක්ෂන් එක විදියට මම සෙක්ෂන් එක මෙහෙම දීලා div එකක් ඇතුලේ මෙන්න මේ classes ටික දීලා h2 tag එකක මම shopping cart කියලා text එක දීලා තිනකොට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ paragraph tag එකක් ඇතුලේ මම review your items before checkout කියලා message එක දීලා තියෙනවා. ඊට පස්සේ මම section එක ආයෙත් හදාගෙන ඒකට ආයෙත් මම maxw7xl max auto px4 ඒ වගේම small නා px6 LG නා px8 ඒ වගේම py8 එක මෙහෙම දීලා ඊට යටින් මම ආයෙත් php tag එක open කරලා if එකක් දීලා මම empty ද බලනවා අපේ cart items කියන එක. ඒ කියන්නේ අපි මෙතන උඩ හදාගත්ත cart item කියලා හදාගත්ත variable එක empty ද බලනවා. එහෙම empty නම් මෙන්න මේ ටික පෙන්වන්න එක තමයි කියලා තියෙන්නේ. එතන කියලා තියෙන්නේ අපි දැන් මෙතන මගේ cart items කියන එක මෙතන 0 කරලා අපේ web page එකට ගිහලා මේක reload කරලා බලුවොත් අපිට බලා ගන්න පුළුවන්. මෙතන your cart is empty, explore our wide range of skills and start your learnings today කියලා දීලා මෙන්න browse skills කියන එක උඩ ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් අපේ products තියෙන තැනට මේක අරගෙන යනවා. එහෙම තමයි මගේ මෙන්න මේ කොටසෙන් මම හදාගෙන තින්නේ. ඒකෙදි මම div එකක් ඇතුලේ මෙන්න මේ classes ටික දීලා මම div එකක් ඇතුලේ මම දීලා තියෙනවා අපේ මෙන්න මේ cart icon එක. මෙන්න මේ cart icon එක දීලා මම h2 tag එකක් ඇතුලේ your cart is empty කියලා දීලා paragraph tag එකක් ඇතුලේ explore our wide range of skills and start your learning today කියන text එක දීලා මම anchor ref එකක් හදාගෙන තියෙනවා browse skills කියන එකට දාලා. ඒ කියන්නේ මේක බටන් එකක් විදිහට හදාගන්න තමයි මම මේ anchor tag එකක් යොදාගෙන හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ උඩ බලන් තියෙන empty cart items කියන එකේ else එක විදිහට මම දාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ else එකෙන් වෙන දැන් මෙතන cart items කියන variable එක බිඳුව නැතු එක වුණොත් ඒ කියන්නේ මේකේ මොකක් හරි තියෙනවා නම් අපිට බලා ගන්න පුළුවන්. මම දැන් මෙතන add කරලා තියෙන manual add කරලා තියෙන product එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙන්න මෙතනින් මෙන්න මේ කොටසෙන් සිද්ධ වෙන්නේ. ඒතරම ආයෙත් div එකක් ඇතුලේ මෙන්න එහෙම flex xcol lg flex row gap එක විදිහට 8 කියලා දීලා ආයෙත් div එකක් ඇතුලේ flex1 space y4 කියලා දීලා මම cart items ටික දාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් ගිහිල්ලා මෙන්න මේ cart එකක් cart එකේ තියෙන මෙන්න මේ item එක තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ cart එක හදාගන්න මම anchor ref එකක් දීලා ඒකට productview.php question mark id කියලා විදිහට දීලා තියෙනවා. ඒ කියන්නේ මේක උඩ ක්ලික් කරාම අපේ product view එකට යන්න තමයි මම ඒකත් හදාලා තියෙන්නේ. එතකොට එහෙම දීලා මම මෙන්න මේ විදිහට classes ටික දීලා div එකක් ඇතුලේ මෙන්න මේක use කරලා මම image එකක් ඇතුලේ src එක විදිහට අපේ දැනට මම manually image එකක් මේකට upload කරගෙන තියෙනවා. upload කරගෙන මම එනවා ඊට පස්සේ අපේ card එකේ information ඊට පැත්තට. ඒකෙදි මම h3 tag එකක් use කරලා තමයි අපේ card එකේ title එක දීලා තියෙන්නේ. ඊට පස්සේ paragraph tag එකක් use කරගෙන මම අපේ මේක add කරපු instructor name එක එහෙම දීලා මම ඊට පස්සේ මෙන්න button කියන එක ඇතුලේ මෙන්න මෙතන svg එකක් දීලා හදාගෙන තියෙනවා. මෙන්න මේ bin එකේ item එක. ඒක එහෙම හදාගෙන මම ඊට පස්සේ අපේ label එක හදාගන්න මම div එකක් ඇතුලේ මෙන්න මේ span කියන දීලා ඒකට තමයි මම advance කියලා දැන් manual දීලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් span එක තමයි මම price එක add කරගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන මම ඒ වගේ තුනක් ඕගොල්ලෝ මෙතන add කරගෙන තියෙනවා. ඕගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා අපේ summary column එකට. summary column එකේ මම හදාගෙන තියෙන aside කියන එක use කරලා ඒකට මම මෙන්න මේ classes ටික දීලා ඒ ඔක්කොම ටික මම div එකේ හදාගෙන තියෙනවා. එතකොට මම ඊට පස්සේ h2 tag එකක් use කරලා මෙහෙම order summary කියලා දීලා තියෙනවා. order summary කියලා දීලා මම ආයි div එකක් ඇතුලේ හදාගෙන මම span use කරලා ඉතින් subtotal ඒ වගේ span classes ටික මෙහෙම දීලා මම rs span neck span id subtotal කියලා එහෙම දීලා මම අපේ නිකම් price එකක් දැන්ට දාගෙන තියෙනවා. ඊට පස්සේ div එක මම මෙතනින් close කරලා මම ආයි div එක open කරලා ඊට පස්සේ මම මේකේ
cost document delivery fee කියන එක වගේම මෙතනින් මම හදාගෙන තියෙන මෙන්න මේ විදියට අපේ මෙන්න මේ question mark උඩ අරන් ගියාම මෙන්න මේ පෙන්නන කොටස හදාගන්න. ඒකම හදාගන්න මෙහෙම div එක ඇතුලේ group relative කියලා දීලා span එකක් ඇතුලේ මම මෙන්න මේ question mark එක දීලා div class absolute bottom full left half minus translate x half mb4 w48 p2 bt slate 900 text white text brackets ඇතුලේ 10 pixel rounded shadow cell opacity 1 opacity 0 එවැගේම invisible group hover opacity 100 එවැගේම group hover visible transition all කියලා මම මෙහෙම දීලා ඒක මෙහෙම හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒක ඇතුලේ මෙන්න මේ text එක මම දීලා තියෙනවා. ඊට පස්සේ තමයි මම මේ div එකට අදාළ price එක මම මෙතනින් දැන්ට normal දාගෙන තියෙන්නේ. එහෙම දාගෙන මම එනවා ඊට පස්සේ total කියලා හදාගත්තන්ට total කියලා හදාගත්ත තැන තමයි මෙන්න මේක. එහෙම දාගෙන මම ඊට පස්සේ මම කලින් වගේම span එක ඇතුලේ මෙන්න මේ class ටික දීලා rs කියලා දීලා ආයිත් span එක ඇතුලේ id එක විදිහට total කියලා දීලා මේක දැනට price එක add කරගෙන තියෙනවා. එහෙම add කරගෙන මම අපේ button එක මෙන්න මේ විදිහට හදාගෙන ඊට යටින් දිව පොඩි paragraph tag පොඩි text එක paragraph tag එක use කරලා මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මම පටන් ගත්ත else එක මම මෙතන යටින් end effect කියලා use කරලා තමයි මම මෙතනින් ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ මම එනවා අපේ toast for notification කියන එක. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපි මේ දැන් මම ඒක දැන්ට ඩිසයින් කරගෙන තියන්නේ මෙන්න මෙතනින් මේක remove කරන් පස්සේ මෙන්න මෙතනින් පොඩියට message එකක් එන්න remove successful කියලා. එහෙම හදාගෙන තමයි මම මේ toast for notification කියලා දීලා තියෙන්නේ. එතකොට මම div එක ඇතුලේ idea දීලා තියෙනවා toast කියලා. දීලා මෙන්න මේ classes ටික දීලා id එක ඇතුලේ මෙන්න මේ classes ටිකක් දීලා span එකක් විදියට toast icon මම tick mark එකක් දීලා id span එකක් දීලා id විදියට toast message එක විදියට removed from cart කියලා මෙහෙම දීලා එතනින් මම ඉවර කරලා තියෙනවා. එහෙම ඉවර කළා මම ආයෙත් end effect use කරලා තියෙනවා. අපේ කලින්ම පටන් ගත්ත මෙන්න මේ dashboard the cart කියලා බලාගන්නේ තිබ් එකේ if එකේ end effect එක විදියට. එහෙම තමයි මම මෙතන end effect use කළාම අන්තිමේටම මෙතන යටින් footer එක add කරලා මගේ design එක මම ඉවර කරගෙන තියෙනවා. හරි දැන් අපි අද කතා කරේ මගේ වෙබ් පේජ් එකේ කාට් එක කොහොමද මම ඩිසයින් කරගෙන තියන්නේ කියලා. මේකට අපි කොහොමද ප්‍රොඩක්ට් ඇඩ් කරන්නේ වගේ කොටස් වගේම මේක ප්‍රෝග්‍රෑම් කරගන්න විදියත් එක්ක මම ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙනවා.